ඉතින් ඔයාලා පුළුවන් මේ වගේ gifts අපිට කියලා හදාගන්න, flower bouquet අපිට කියලා හදාගන්න. හරි ඉතින් ඔන්න මම දැන් wash එකක් දාගෙන ආවා. මම දැන් ලෑස්ති වෙන්නේ පහන් තියන්න යන්න. එහෙනම් අපි පහන් තියන්න ලෑස්ති වෙලා මල් එහෙම කඩාගෙන එමු. හරි guys දැන් ඔන්න මම පහන එහෙම තියලා ඇවිල්ලා අලුතෙන් මුකුත් දාගත්තා. දැන් යන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක මම හදාගත්ත පහන තියෙන ගමන් ඉතින් ඔක්කොම තනියෙන් කරගන්නත් බැහැ. දැන් තමයි තේරෙන්නේ. දැන් අපි යන්කෝ බලන්න මම මොනවද බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න කියලා. මම උදේට ගන්න මේ වගේ ගොඩාක් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක්. ඇත්තටම මගේ ඇඟ නම් ගොඩක් චූටි වුණාට ඉතින් අපි හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න එක කෝකටත් හොඳයි නේද? සමහර ඇඟවල කෙට්ටු වුණාට ඒ ඇඟ අර අපි නිතර තෙල් එහෙම කද්දි තෙල් එහෙම හිටිනවනේ ඒක නිසා. ඉතින් මම මේ වගේ හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි ගන්නෙ. මේ බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක මම බීට්‍රූට් ජූස් එකක් හදාගත්තා. ඉතින් මම දැන් මේ හදන්නේ මම මේ දවස්වල බලන ටෙලි ඩ්‍රාමා එකත් බල බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මම මේ දවස්වල බලන්නේ මේ ආදරෙයි මුල සිට තමයි බලන්නේ. දැන් 10 වෙනි එපිසෝඩ් එක වගේ බලන්නේ. කලින් ප්‍රේමදරියෙන් බැලුවා. ඒක බලි ඉවර කරා. දැන් ඉතින් එහෙනම් මේ ආදරෙයි බල බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ අපි හම්බෙමු. මම දැන් මේ කාලේ වෙලා කරන්න හදන්නේ ඩ්‍රාමා එකක් ලියන්න. මම ඩ්‍රාමා කරනවානේ. ඉතින් ඒකේ ස්ක්‍රිප්ට් එක හදන්නෙත් මමමයි. ඉතින් දැන් මම කරන්න ලෑස්ති ඒ වැඩේ. මම මගේ රූම් එකෙන් මේ වගේ මට නිදහසේ ඉන්න ඒ කියන්නේ ටිකක් අපිට මොනවා හරි හිතලා කරන දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් කරන්න මේ වගේ පොඩි තැනක් හදාගත්තා. ඉතින් මම මේ තැන ඉන්න හරිම ආසයි. ඔයාලත් බලලා කියන්න බලන්න මගේ මේ තැන ෂෝක්ද කියලා. මම දැන් ඒ වැඩේත් ඉවර වෙලා හදන්නේ අපේ මිදුලේ පැල ටිකක් හදන්න. ඇත්තටම ඉතින් අපේ මිදුලේ ගොඩක් මල් නම් තියෙනවා. ඒ වුණාට දැන් මේ තියෙන්නේ වැහි කාලනේ. ඉතින් අපිට කෙල්ලුණාම ඉන්න බෑනේ නේද? මිදුල ලස්සන කරගන්නමයි හිතෙන්නේ. මම දැන් මේ අපේ ගෙදර තියෙන ක්‍රෝටන් නතු ටිකක් ගහෙන් කපලා අරගෙන ඒ ටිකක් මෙතන තැනක හදන්න තමයි හදන්නේ. එහෙනම් අපි බලමුකෝ කොහොමද මම මේ වැඩේ කරන්නේ කියලා. ටිකටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. මම මේ අපේ වැටට ක්‍රෝටන් නතු ටිකක් හදන්න තමයි හදන්නේ. ඉතින් මේ ක්‍රෝටන් හදද්දී කොහොමද ටික දවසක් යද්දි මේ කොළ ටික ගැලවෙනවනේ. ඒක නිසා ක්‍රෝටන් නතු චූටි චූටියට කපලා හැදුවාම ඉක්මනට පැලවෙනවා. ඒක නිසා තමයි මම මේ විදියට හදන්නේ. ඉතින් ක්‍රෝටන් ඉක්මනට කොහොමද පැලවෙනවා මම නම් දන්න විදිහට ක්‍රෝටන් ඉක්මනට පැල කරගන්න වෙන ඔයාලා දන්න ක්‍රමයක් තියෙනවා නම් ඒකත් මාත් එක්ක ෂෙයා කරගන්න. මම ඉතින් දැන් ඉක්මනට වලවල් ටිකක් කපාගෙන චූටියට කපාගත්ත ක්‍රෝටන් ටික හිටවන්න තමයි හදන්නේ. ඉක්මනට හදන්න ඕනේ මොකද අද බොක්කි එකක් හදන්නත් තියෙනවා, ගිෆ්ට් එකක් යවන්නත් තියෙනවා. ඉතින් මේ වැඩ ටික ඉක්මනට කරලා ෂොප් එකට යන්නත් ඕනේ. එහෙනම් අපි මේ ටික ඉක්මනට කරලා ෂොප් එකට යද්දි හම්බෙමු. මේ මල් හදන වැඩේ පොඩි වෙලාවක් වගේ පෙනුනට මේකට ටික වෙලාවක් ගියා. ඉතින් මට චූටි බඩගින්නකුත් ආවා. දැන් ෂොප් එකට ගිහිල්ලා අතු ගාලා පහන් තියලා කද්දි ටිකක් වෙලා යනවනේ. ඒ හින්දා මම මේ ලෑස්ති අඹ ගෙඩියක් හදාගන්න. ඉතින් මට පොඩි ලෙඩක් තියෙනවා අනිවාර්යෙන් මොනවාම හරි චූටි දෙයක් කෑවා ටීවී එක හරි ෆෝන් එක හරි බලන්න ඕනේ. මම දැන් ඉතින් ටීවී එක චුට්ටක් දාගෙන අඹ ගෙඩිය කන්න තමයි හදන්නේ. එහෙනම් අපි ලෑස්ති වෙද්දි හම්බෙමු. ඉතින් අද මේක තමයි මගේ අවුට්ෆිට් එක. මම මේක තමයි අද ඩ්‍රෙස් කරේ. ඉතින් දැන් මම හදන්නේ ඔළුව පීරගෙන ලෑස්ති වෙලා ෂොප් එකට යන්න. ටිකට වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න.
මම දැන් මේ ෂොප් එකට ඇවිල්ලා පහන් තියලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා බොකි එක හදන්න තමයි යන්නේ. ඉතින් බොකි එක හදන්න මම ගත්තාම මට ඉතින් නැගිටින්න හිතෙන්නේ නැහැ හදලා ඉවරනකම්. ඉතින් ඒ කල්නෙත් නෑනේ බොකි එක හදලා ඉවරනකම්. ඒක නිසා මම මේ දියුල් එක දාගත්තා බොකි එක හදන ගමන් බොන්න කියලා හිතාගෙන. ඉතින් එහෙනම් යමුකෝ අපි බොකි එක හදන්න. මේ බොකි එක හදන ගමන් මම ඔයාලට විස්තරත් කියන්නම්. ඉතින් ඔයාලට මම මේ ස්ක්‍රීන් එකේ දාන නම්බරයකට කතා කරලා අපේ ෆ්ලවර් බොකීස් වගේම gift order කරන්න පුළුවන්. gift වගේම teddy bears, bags මේ වගේ දේවලුත් ඔයාලට අපෙන් order කරන්න පුළුවන්. ඉතින් අපේ gift package තියෙනවා. ඔයාලට මම post විදියට දාලා තියෙනවා gift package මොනවාද කියලා. මම මේකෙත් අවසානට හරි පුළුවන් වුණොත් add කරන්න මොනවාද gift package කියලා. ඉතින් ඔයාලට ඒවත් අපෙන් add කරන්න පුළුවන්. ඒ වගේම අපේ hair oil එකක්, pimples pack එකක්, eye cream එකක් මේ සේරම ටික delivery free එක 3150කට ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ pimples pack එක වෙනම, eye cream එක වෙනම, hair oil එක වෙනම උනත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ screen එකේ දාන නම්බරයකට අපිට කතා කරන්න විතරයි. එහෙනම් ඉතින් අපි දැන් යමු බොකි එක හදන්න. මම දැන් ඔයාලට මෙතනින් ඇඩ් කරන්නම්කෝ අපේ තියෙන packages මොනවාද කියලා. දැන් මම මේ බොකි එකත් හදලා gift එකත් pack කරලා එන්නම්. අපි ඊට පස්සේ හම්බෙමු. ඉතින් ඔන්න මේක තමයි මම අද හඳපු flower බොකි එක. මේක තමයි මම pack කරපු gift එක. ඉතින් මම ඔයාලට මේ වගේ ෆොටෝස් ටිකකුත් දාන්නම්. මේ gift එකේ pack කරන වීඩියෝ එකකුත් දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ gifts අපිට කියලා හදාගන්න, flower bouquet අපිට කියලා හදාගන්න. එහෙනම් ඉතින් මම අදට මෙතනින් vlog එක end කරනවා. තවත් vlog එකකින් ආයෙ හම්බෙමු. bye bye.